මරදාන සාන්ත ජෝසප් විදුහල් පාපැදි සවාරිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. මේ සවාරිය පැවැත්වෙන්නේ සාන්ත ජෝසප් සාන්ත පීතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයට සමගාමීවයි. මෙම මාධ්‍ය හමුවට සාන්ත ජෝසප් පාපැදි සවාරියේ සංවිධායකයින් අනුග්‍රහකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. මුලින්දන්ම සාන්ත ජෝසප් විද්‍යාලයේ රට පෙරහැරට අවශ්‍යතාවයක් වුණේ සමාජ වෙනුවෙන් දෙයක් කිරීමට. ඉතින් අපි 2009 අන්ඔෆිෂියලි පටන් ගත්ත මේ වෙහිකල් පැරේඩ් එක 2010 දී අපි ඔෆිෂියල් වෙහිකල් පැරේඩ් එකක් බවට පත් කරනවා. එදා ඉඳන් අපි එකතු කරන සෑම මුදලක්ම සමාජ වෙත හෝ පාසල වෙත විවිධාකාර වූ දියුණු වීම සඳහා අපි යොමු කරලා තියෙනවා. ඉතින් අපි බැලුවා මේ අවුරුද්දේ අපි මොකද්ද කරන කාර්යය. ඉතින් අපි මේ අවුරුද්දේ හිතුවේ අන්දගොළුබීර විද්‍යාලයට. ඉතින් අපි හිතුවා මේ පාර අපි එකතු කරන මුදල් සම්පූර්ණයෙන් මේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් අපි යොදවනවා කියලා. ස්මාර්ට් බෝඩ් 3ක් අපි පරිත්‍යාග කරනවා කියලා. පැරේඩ් එක පැවැත්වෙන්නේ 25 වෙනි අප්‍රේල් මාස සෙනසුරාදා දිනේදී උදේ 8ට තමයි පාසල ඉදිරිපිටින් අපි ගමන ආරම්භය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මාර්ගය වෙන්නේ සාන්ත ජෝසප් විද්‍යාලයේ ඉබ්බන්වල හන්දියටත් ඉබ්බන්වල හන්දියෙන් ටවුන් හෝල් දෙසටත් ටවුන් හෝල් දෙසින් විහාරමාදේවි හරහා ග්‍රීන් පාක් එක හරහා සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් නැවත නන්දන මෝටර්ස් හරහා මේටල් රෝඩ් එකෙන් නිදාස් චතුරස්‍රයෙන් අපේ පාපැදි ගමනය නිමා කරන්නට